මුලින්ම ඔයා දැනගන්න ඕනි දෙයක් තමයි ඩිසයින් එකක් හොඳට කරනවා කියන එකයි බිස්නස් එකක් ගොඩනගනවා කියන එකයි ස්කිල්ස් දෙකක් සහ ලෙවල්ස් දෙකක්. ඔයාට හොඳ ස්කිල් එකක් තියෙනවා. ඒ ස්කිල් එක සෙල් කරන්න පුළුවන්කම තාම නැහැ ඔයාට. ඉතින් ස්කිල්ස් තියාගෙන ස්කිල් එක සෙල් කරන්න පුළුවන්කම තියෙනවා කියන්නේ ඒක තමයි මාකටිං කියන්නේ. ඉතින් ඔයා මේකට කමියුනිකේෂන්ස් හදාගන්න ඕනි සිංහලෙන් ඉංග්‍රීසි වලින් කොහොම කතා කළත් ඒ කතා කරන විදිහ කමියුනිකේට් කරන විදිහ හරි වැදගත්. ඒ වගේම සේල්ස් කරන්නේ කොහොමද? කොහොමද කට්ටියව ආකර්ෂණය කරගන්නේ තමන්ගේ පැත්තට කියන එක දැනගන්න ඕනි. ඩිසයින්ස් හැකියාව තිබ්බට විතරක් මදි. මොකද ඔයා ඒක හොඳට මාකටිං කරන්නත් ඔයාට හැකියාව තියෙන්න ඕනි. මේක තමයි සරලම විදිහ ලෝකල් බිස්නස් ගෲප්ස්. ඔයා කරන්න තියෙන මෙච්චරයි. ඔයාට ෆස්ට් ක්ලයන්ට් වල ෆස්ට් ජොබ් එක හොයාගන්න ඕනේ නම් ඔය ඉස්සෙල්ලා Facebook වල, Instagram වල, ඊට පස්සේ WhatsApp වල මේ තියෙන බිස්නස් ගෲප්ස් වලට ඔයා ජොයින් වෙන්න. ජොයින් වෙලා ඔයා බලන්න ඔයාගේ ඒරියා එකේ මොන වගේ බිස්නස් තියෙන සැලොන්ස් තියෙනවා, shops තියෙනවා, ටෙක්ස්ටයිල්ස් තියෙනවා, නානා ප්‍රකාර විවිධ විදිහේ බිස්නස් තියෙනවා. ඉතින් ඔයා මේ බිස්නස් වල තියෙන එක පේජස් ඒ පේජස් වලට ගිහිල්ලා බලන්න මේ පේජස් වල ඩිසයින්ස් හොඳද? ඔයාට මෙතන දෙයක් කරන්න පුළුවන්ද මීට වඩා? ඊට පස්සේ යාළුවගෙන් ඔයාලා රික්වෙස්ට් එකක් කරන්න මම මේක ආය රීඩිසයින් කරලා දෙන්නද ඔයාලට. ඒකට එකඟ වුණාට පස්සේ ඒකට ඩිසයින් එකක් කරලා දීලා එයාලගෙන් ෆීඩ්බැක් එකක් ගන්න. ඔයාගේ ඩිසයින් එකට එයාලා සැටිස් නම් අනිවාර්යෙන් එතනින් ඉස්සරහට එයාලගේ ඩිසයිනර් වෙන්නේ ඔයා. දෙවෙනි ක්‍රමය තමයි ලෝකයේ ඕනම තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඩිසයිනර්ස්ලට ගොඩාක්ම වැදගත් ප්ලැට්ෆෝම්ස් දෙකක් තමයි Fiverr and Upwork කියන්නේ. ඉතින් මුල් වැඩ කිහිපයේදී ඔයාගේ රේට්ස් පොඩ්ඩක් අඩු කරලා ගොඩක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයකට අඩු කරලා ෆස්ට් රිවිව්ස් කිහිපය ගන්න. ඒ කියන්නේ රිවිව් 1 2 3 ඔය ටික තමයි අනිවාර්යෙන් වැදගත් වෙන්නේ. එතනින් ඉස්සරහට ඔයාගේ ක්ලයන්ට් බේස් එක හදන්න. ඉතින් ඔයාට පුළුවන් Fiverr හරි Upwork හරි try කරලා ඔයාගේ orders ටික complete කරගන්න. තුන්වෙනි එක තමයි direct visit. ඉතින් ඩිරෙක්ට් විසිට් කියන්නේ ඔයාගේ ප්‍රදේශයේ තියෙන බිස්නස් කරන තැන්වලට ඔයාට ගිහිල්ලා කතා කරන්න පුළුවන් යාළුවත් එක්ක. ඔයා එහා මෙහා යද්දී ඔයා දකිනවා මේ ඩිසයින්ස් හොඳද නරකද කැතද කොහොමද කියන එක. ඉතින් එතකොට ඔයාට පුළුවන් ක්ලයන්ට් එක කතා කරලා මට පුළුවන් මීට වඩා හොඳට ඔයාගේ අපි කියමු ලයිට් බෝඩ් එක කියලා. මට පුළුවන් මීට වඩා හොඳට ඔයාගේ බේකරි එකේ ලයිට් බෝඩ් එක හොඳට හදලා දෙන්න. ඉතින් ওই විදිහට එයාත් එක්ක කමියුනිකේට් කරලා ඔයාට පුළුවන් එයාගේ ඩිසයිනර් වෙන්න. ඔයා ඒ වැඩේ ලස්සනට කරලා දෙනවා නම් එදා ඉඳන් එයාගේ ඩිසයිනර් ඔයා. හතරවෙනි එක තමයි ඩේලි කන්ටෙන්ට්ස්. ඉතින් ඔයාට වැඩ නැති වුණාට කමක් නැහැ. ඔයා ඩිසයිනර් කෙනෙක් නම් ඔයා ඩිසයිනර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යෙන් කරන්න ඕනි දෙයක් තමයි ඩේලි ටාස්ක් එකක් හරි දෙකක් හරි දාගෙන ප්‍රැක්ටිස් කරන්න. අලුත් දේවල් ඉගෙන ගන්න. අපි වුණත් ඩේලි අප්ඩේට් වෙනවා, අලුත් දේවල් ඉගෙන ගන්නවා, අලුත් දේවල් try කරනවා. ඉතින් ඔයා කරන්න ඕනි දෙයක් තමයි ඔයාට ඩිසයින්ස් තියෙනවා, ඔයාට orders තියෙනවා කියලා ඔයාගේ ක්ලයන්ට්ලට පෙන්නන්න. ඔයා විසිට් කරන කට්ටිය එක පෙන්වන්න ඕනි නිසා ඔයා වැඩ කරන්න ඒවා WhatsApp groups වල, TikTok වල, Facebook වල share කරන්න පුළුවන් හැම තැනකම share කරලා daily content share කරන්න consistency එකක් තියාගන්න ඔයාගේ වැඩවල. මොකද client කෙනෙක් බලන දෙයක් තමයි එයාට consistency එකක් තියනවාද කියන එක. ඉතින් මේ දේ හරි client කෙනෙක්ට අහු වුණොත් ඔයාට එයාගෙන් ගැලවිලා යන්න හම්බෙන්නේ අනිවාර්යෙන් එයා ඔයාව ගන්නවා. ඒ තමයි ටෙස්ටිමෝනියල්ස් හදාගන්න. මම මේක කලින් කියලා නැහැ. හැබැයි මේක ඇතරම් වැදගත් දෙයක්. ඔයාගේ යාළුවෙක්ට, පවුලේ කෙනෙක්ට හරි කාට හරි බිස්නස් එකක් තියෙනවා නම් එයාලට රේට්ස් අඩු කළා හරි ඩිස්කවුන්ට් කළා හරි කොහොම හරි එයාලගේ බිස්නස් එකට අදාළ වෙන විදිහට ඩිසයින්ස් හරි එයාලට ඕනි කරන අවශ්‍යතාවයේ ආර්ට් වර්ක්ස් කරලා දීලා එයාලගෙන් ටෙස්ටිමෝනියල් එකක් ගන්න. ඒක ඔයාට ගොඩාක් වැදගත් වෙනවා ඔයාගේ ඉස්සරහ ගමනට. මොකද ඔයාව විශ්වාස කරලා එන ක්ලයන්ට් කෙනෙක්ට ඒ ටෙස්ටිමෝනියල්ස් ගොඩාක් වැදගත් වෙනවා. ඔයාට ලැබෙන ෆීඩ්බැක්ස් කොහොමද කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ විදිහටත් පුළුවන් ඔයාට ක්ලයන්ට් කෙනෙක්ව අල්ලගන්න. මොකද ඒකෙන් කියනවා ඔයාගේ ටෙස්ටිමෝනියල්ස් වැඩි වෙන්න මම මේ කෙනාට මේ ඩිසයින් එක කරලා දුන්නා කියන එක ඒ හැඟීම ක්ලයන්ට්ට දැනෙනවා. මෙයා වැඩ කරනවා, මෙයාට හොඳ රිවිව්ස් තියෙනවා. ඉතින් ඒ දේ ක්ලයන්ට් බැලුවොත් අනිවාර්යෙන් එදා ඉඳන් ඔයා එයාගේ
ඒරියා එකේ ඇන්ටනාවේ ඉන්නවා. කොහොම හරි ඔයා ගැන පොඩි විමසිල්ලක් දක්වනවා. මෙයාත් හොඳ ඩිසයිනර් කෙනෙක්. මෙයාට වැඩ තියෙනවා. මෙයාට වැඩ එනවා. මෙයාට වැඩක් දීලා බැලුවොත් කොහොමද කියන එක අනිවාර්යෙන් ක්ලයන්ට් බලනවා කොහොමද මේක කරන්න අපිට මෙයාට දීලා බලන්න පුළුවන්ද කියන එක. දෙයක් කෙනෙක්ට දෙන්න කලින් මම මේ ගැන සතුටුයින්ද? මට මේක දැක්කොත් මම ක්ලයන්ට් වුණොත් කවුරු හරි මට මේක කළ දුන්නත් මට හැපිද? අන්න ඒක හැම වෙලේම හිතන්න. මේ ඩිසයින් එක ලස්සනයිද? ඒක තව කෙනෙක්ට දෙන්න පුළුවන්ද කියන එක ගැන හිතන්න. මොකද මම හැම වෙලේම මන් දන්නවා අනිත් ඩිසයිනර්ස්ලාත් ඒ දේ කරනවා. සමහරක් වෙලාවට ගොඩාක් ලස්සන ඩිසයින් එකක්. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කටු කාලා ආපහු ඊට වඩා හොඳ ඩිසයින් එකක් කරලා ක්ලයන්ට් දීපු අවස්ථා තියෙනවා. සමහරක් වෙලාවට ක්ලයන්ට් ඩිසයින් එක දාලා ඒත් අපි චෙක් කරනවා මේක හොඳද නරකද බැරිලා ක්ලයන්ට් මැසේජ් එක සීන් කරලා තිබෙන තා ආයෙ ඒක ඩිලීට් කරලා තව එකක් හොඳට හදලා එහෙම දීපු අවස්ථා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි ක්ලයන්ට්ලා ගන්නේ, ක්ලයන්ට්ලා රඳව ගන්නේ සහ එයාලත් එක්ක ඉස්සරහට වැඩ කරන්නේ කොහොමද? සහ මම ඉස්සරහට කියන්න කැමතියි මම ලැබපු අත්දැකීම් කිහිපයක් තියෙනවා මගේ මේ ජීවිතයේ. ඇත්තටම මේ 2020 අවුරුද්ද කියන්නේ මගේ ගොඩාක් දේවල් අලුත් වෙච්ච අවුරුද්දක්. මට හම්බෙච්ච මාර ක්ලයන්ට් බේස් එකක් මේ දවස්වල ඉන්නවා සහ මම එක්ක වැඩ කරනවා සහ මට අලුත් ඔපචුනිටිස් ගොඩාක් ඩිසයිනර් කියන ලෙවල් එකෙන් උඩට මට යන්න ලැබිච්ච අවස්ථාවන් ගොඩාක් තියෙනවා. ඉතින් මම කැමතියි මම මේ දේවල් එක්ක කොහොමද වැඩ කරන්නේ, ඒ දේවල් වලට මම එන්රෝල් වුණේ කොහොමද කියන එක ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මට හම්බෙච්ච අමුතු විදිහේ ක්ලයන්ට්ලා ගැන ඇත්තටම යාලා හොඳ මිනිස්සු. එයාලා ගැන ඒ වගේ මිනිස්සුන්ට අපි කොහොමද අප්‍රෝච් කරන්නේ, අපි කොහොමද යාලත් එක්ක වැඩ කරන්නේ කියන එක ගැන මම ඉස්සරහට ඔයාලත් එක්ක කතා කරන්න අදහස් බෙදා ගන්න කැමතියි. ඉතින් මම හිතනවා අද මම ඔයාලට අරන් ආපු වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මොනවා හරි දෙයක් ඔයාලට ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි මට සතුට. මොකද හැම වෙලේම මට ගොඩක් ලාට රිප්ලයි කරන්න දැන් බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක මුලින් ඉඳන් අවසන් වෙනකම් බලපු ඔයාලට හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙ දවසක මම මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න.